ආයුබෝවන් සියලු දෙනාටම අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න යන්නේ වාහනයක් ගන්නකොට ගන්න ගානට වටිනවද කියලා මයින එක මිනුමක්. ඒ කියන්නේ වාහන විකුණන අය හැම වෙලාවෙම කියනවනේ තෙල් කරන නිසා ගණන් වැඩි කියලා. ඉතින් අපි අද බලමු ඒ වැඩිපුර ගෙවන මිල ඇත්තටම වටිනවද කියලා. මේකෙදි මේ මිනුම ගන්න අපි මෙතන හැම අතින්ම සමාන ඔප්ෂනල් වගේ දේවල් වලින් ආසන්න වශයෙන් සමාන වාහන දෙකක් සලකමු. එතකොට පළවෙනි කාර් එකට අපි මිල ගමු ලක්ෂ 30ක් කියලා. ඒක ලීටරයකට කිලෝමීටර 12ක් කරනවා. දෙවෙනි කාර් එක තියෙනවා ඒක ලක්ෂ 40ක් වෙනවා කියලා කියනවා. ඒක ලීටරයකට කිලෝමීටර 16ක් කරනවා කියලා කියනවා. එතකොට අපි ලීටර එක කියන පෙට්‍රල් ලීටර එකක් රුපියල් 300යි කියලා ගාන හදලා ගන්නකොට දෙවෙනි කාර් එකට කිලෝමීටර එකකට තෙල් වියදම වෙනවා රුපියල් 18.75ක්. පළවෙනි කාර් එකට තෙල් වියදම වෙනවා කිලෝමීටර එකකට රුපියල් 25ක්. අපි දෙවෙනි කාර් එක වැඩිපුර ගෙවන මිල ලක්ෂ 10යි. දෙවෙනි කාර් එක ගන්නවා නම් මොකද ඒක තෙල් කරනවානේ. එතකොට දෙවෙනි කාර් එක ගත්තොත් අපිට තෙල් වලින් ලැබෙන ලාභය කිලෝමීටර් එකකට රුපියල් 6.25ක්. දැන් එතකොට මේ වැඩිපුර ගෙවන ගාන කිලෝමීටර් එකකට තියෙන තෙල් ලාභයෙන් බෙදුවාම අපිට එනවා වැඩිපුර ගෙවන ගාන ලාභදායක වෙන්න දුවන්න ඕන අවම මුළු දුර. එතකොට ලක්ෂ 10 රුපියල් 6.25න් බෙදපුවාම කිලෝමීටර 1,60,000ක් එනවා. ඒ කියන්නේ අපි දෙවෙනි කාර් එක කියන්නේ මේ වැඩිපුර තෙල් කරන කාර් එක අරගෙන කිලෝමීටර 1,60,000ක්වත් දුවන්න ඕනේ මේ වැඩිපුර ගෙවන ගාන බැලන්ස් වෙන්න. කිලෝමීටර 1,60,000ට වඩා වැඩිපුර දිවුවොත් තමයි ලාභදායක වෙන්නේ. එතකොට මේ ප්‍රස්තාරය බලන්න මේක මේ පෙන්වන්නේ කිලෝමීටර 1,60,000 දුවන්න ගත වෙන කාලය. ඒ කියන්නේ අවුරුද්දකට දුවන කිලෝමීටර ගාන අනුව. එතකොට දැන් අපි ගමුකෝ අවුරුද්දට කිලෝමීටර 10,000ක් වගේ නම් දුවන්නේ. අපිට අවුරුදු 16ක් යනවා මේ බැලන්ස් වෙන්න. වැඩිපුර ගෙවපු ලක්ෂ 10 බැලන්ස් වෙන්න. ඒ වගේම අවුරුද්දට කිලෝමීටර් 40000ක් දෙවුවා කියමු. අන්න එහෙම 40000ක් දෙවුවොත් තමයි අවුරුදු 4න් වැඩිපුර ගෙවපු ගාන බැලන්ස් වෙන්නේ. අපි මේක පොඩ්ඩක් මේ අර තව ටිකක් පැහැදිලි කරලා ගත්තොත් එහෙම අපි අර දෘෂ්ටි කෝණයට අරගත්තොත් එහෙම මේක මේ දැන් අපි ලංකාව වටේ වාහනයක යන්න ගත්තොත් ආසන්න වශයෙන් කිලෝමීටර් 1340ක් විතර යන්න ඕනේ. ලංකාව වටේ වුම ගිහින් එන්න. එතකොට අපි දැන් අර වැඩිපුර ලක්ෂ 10ක් ගෙවනවානේ. වැඩිපුර ලක්ෂ 10ක් ගෙවනා ඒ ගෙවනක ලාභ වෙන්න ලංකාව වටේ 120 වතාවක් විතර යන්න ඕනේ. බැලන්ස් වෙන්න විතර. ඉතින් මේක මේ සරල පැහැදිලි කිරීමක් විතරයි. මේකට තව මේන්ටනන්ස් කොස්ට් එහෙම එකතු වෙන්න ඕනේ. මම මේක මේ කියලා දෙන්නේ දල අදහසක් ගන්න විතරයි. ලංකාවේ අපිට ඉතින් ඇත්තටම වාහනයක් කියන්නේ ලක්ෂරි එකක්. ලක්ෂරි අයිටම් එකක්. ඒ වගේ දෙයකට වියදම් කරනකොට නිවැරදිව එකපාර වියදම් කරන්න ඕනේ. අපිට දෙතුන් පාරක් වියදම් කරන්න වෙන්නේ. ගන්න එක වාහනේ හරියට හොයලා බලලා ගාන ගෙවලා ගන්න ඕනේ. ඒකයි මේ කියලා දෙන්නේ. එතකොට දැන් උතන මේ අර අපිට නොපෙනෙන දේ තමයි උතන අනාගත වියදම් කලින් ගෙවනවානේ. අන්න ඒක ටිකක් ප්‍රශ්නයක්. ඔය අපි දැන් ව්‍යාපාරයක් වගේ කරනවා නම් නැත්නම් අපි වාහනයක් කරන් හයර් දුවන්න වගේ හිතනවා නම් ඔය අනාගතයේ වියදම් කලින් ගෙවන්න යන එක පොඩි ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නයක් නෙමෙයි ඇත්තටම ඒක ලොකු ප්‍රශ්නයක්. ඒක මේ එච්චර ලාභදායක වෙන්නේ නැහැ. දැන් මේ අපි ඔය වැඩිපුර ගාන ගෙවලා අරගෙන ඊට පස්සේ අවුරුදු දෙක තුනකින් කිලෝමීටර් 1,60,000ක් දුවන්නේ නැතුව දුන්නොත් අපිට ඉතින් ඇත්තටම මේ වාහනේ ඩිප්‍රීසියේෂන් එකට අමතරව ඔය මේ වැඩිපුර ගෙවුණු ගානත් වෙන පාඩුවක් වෙනවා. කියන්නේ මේ හයර් දුවන අය ඉන්නවා. හයර් දුවන අය වගේ ගැන නෙමෙයි කියන්නේ. නමුත් හයර් දුවන්න උනත් මේ විදිහට ඇනලයිස් කරලා ගැලපෙන වාහනයක් ගන්නවා නම් ගොඩක් මේ ඉක්මනට මේ Tamanට වර සත්‍ය ලාභයක් අරගන්න පුළුවන්. ඒ සුද්ධ ලාභයක් ගන්න පුළුවන්. අනිත් එක තමයි මේ මෙතන ගාන හදලා තියෙන්නේ රෙඩි කෑෂ් ප්‍රයිස් එකට. ඒ කියන්නේ මේ රෙඩි කෑෂ් අපි ලක්ෂ 30ක් හරි ලක්ෂ 40ක් හරි දීලා ගන්නවා. හැබැයි හිතන්නකෝ අපි ලීසින් එකක් දානවා කියලා. ලීසින් එකක් දානකොට ලීසින් එකේ පොලිය අඩු වුණාම ලක්ෂ 30ක ලක්ෂ 30ට ගන්න බෑ.
ඒකට අපි කියමු ලක්ෂ 50ක් වුණා කියලා. එතකොට ලක්ෂ 40කට දාපුවාම ලීසින් එක තව ලක්ෂ 20ක් නෙමෙයි ඒකට ලක්ෂ 40ක් විතර තව පොලි වෙනවා. ඒ කියන්නේ ලීසින් amount එක වැඩි වෙන්න ගෙවන මුළු පොලි ප්‍රමාණය වැඩි වෙනවා. ඒව මේ අර රේඛීයව නෙමෙයි එක්ස්පොනෙන්ෂියලි ඝාතීයව තමයි වැඩි වෙන්නේ. එතකොට මේ ලීසින් එහෙම දානවා නම් කොහොමත් මේ වගේ දේවල් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න වෙනවා. අනිත් එක තමයි කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් පෙට්‍රල් මිල රුපියල් 300ට වඩා වැඩි වෙනකොට ලාභදායක අවම දුර අඩු වෙනවා කියලා. ඔව්. ඇත්තටම මේ ඔය කිලෝමීටර ලීටරයට මේ ගාන රුපියල් 300 නැතුව 400 විතර දැම්මොත් ඔය අවම දුර කිලෝමීටර 1,20,000කට විතර අඩු වෙනවා. එහෙම අඩු වුණා කියලා කිව්වත් ඔය පෙට්‍රල් මිල වැඩි වෙනකොට ඔය වාහන වල මිල අනිත් මිල වල වැඩි වෙනවා. එතකොට කොහොමත් මේ ඕක මේ අර එහෙම මිල වැඩි වුණා කියලා මේ අපිට ලාභයක් ආර මේ ලොකු ගාණක් එන්නේ නැහැ. මේ මොකද අනිත් එක තමයි ඒ ගහන වලට වැඩි වෙලා ගියොත් එහෙම මේ ගොඩක් වලට ආර්ථිකයේ පොඩ්ඩක් අපහසු වෙනවා. ඒ ගාලට වාහන නොගෙන ඉන්න එක තමයි හොඳ. ඉතින් මේ ඔයාලට මේ වීඩියෝ හොඳයි වගේ කියලා හිතෙනවා නම් channel එකට සහයෝගයක් දුන්නට කමක් නැහැ. Thank you.